ඔන්න එහෙමනම් වෙනදා වගේම ඔයාව අදත් SL YouTube channel එකෙන් ගෙන තවත් අලුත් මලුත් වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. හරි එහෙමනම් ඕගොල්ලෝ දන්නේ නැති අද වීඩියෝ එකෙන් මොකද්ද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා ඕගොල්ලන්ට මම මේ ගැන කලිනුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඕගොල්ලන්ට මතක ඇති ඒ වීඩියෝ එකේ වගේ නෙමෙයි ඕගොල්ලන්ට අද වීඩියෝ එකේදී මම පුංචි ට්‍රික් එකක් තමයි කියලා දෙන්නේ. මෙන්න මේ වීඩියෝ එක ඕගොල්ලන්ට මතක ඇති ඩරස් ජේම්ස් යූස් කරලා රුපියල් 20-30ක් වගේ පුංචි පොඩි ගාණක් තමයි අඩු කරගන්න පුළුවන් උනේ. හරි එහෙමනම් අද අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ ට්‍රික් එක හරහා කොහොමද රුපියල් 200ක් 300ක් වගේ ඊට වඩා වැඩි මුදලක් වුණත් මේ ක්‍රමය හරහා අඩු කරගන්න කියලා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි එහෙමනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වෙද්දි ඩරස් ඇප් එක එහෙම ඉන්ස්ටෝල් කරලා account එකක් එහෙම හදාගෙන ඇති කියලා. මොකද මම මේ වීඩියෝ එකනොත් ඩරස් ජේම්ස් ගැන ඔයගොල්ලන්ට අරගෙන ආපු නිසා. හරි එහෙමනම් ඔයගොල්ලන්ට මතක ඇති ඒකේ රුපියල් 20-30ක් වගේ පොඩි මුදලක් තමයි අපිට ඩරස් ජේම්ස් ඩිස්කවුන්ට් එක හරහා අඩු කරගන්න පුළුවන් උනේ. හරි අද කියලා දෙන ක්‍රමේ 99%ක්ම දෙනා දන්නේ නැහැ කියලා මම හිතනවා. හරි අද මේ කියලා දෙන ක්‍රම යූස් කරලා ඔයගොල්ලොන්ගේ සල්ලි ගොඩක්ම ඉතුරු කරගන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව ඩරස් ඇප් එක ඕපන් කරගෙන ගල්මු කොහොමද මේක කරගන්නේ කියලා. හරි මම මේ විදිහට දැන් ඩරස් ඇප් එක ඕපන් කරගන්නවා. ඔයගොල්ලෝ ඩරස් ඇප් එක ඕපන් කරගෙන පහළම ඉස්සෙල්ලාම මෙන්න මෙතන පහළම තියෙනවා accounts කියලා. අන්න එතෙන්ට ගිහිල්ලා ඔයගොල්ලොන්ට උඩින්ම තියෙනවා ඩරස් ජේම්ස් කියලා. අන්න ඒක උඩ ක්ලික් කරගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ඩරස් ජේම්ස් page එකට මේ විදිහට load වෙනවා. හරි ඔයගොල්ලොන්ට ඉස්සෙල්ලා මතක් කරන්න ඕනේ මේකේ අපි ඉස්සෙල්ලාම ජේම්ස් එකතු කරගෙන ඉන්න ඕනේ. මොකද අපිට ගාණක් අඩු කරගන්න නම් අපි ගාව ජේම්ස් තියෙන්න ඕනේ. නැත්නම් අපෙන් අයිටම් එකෙන් ගාණක් අඩු වෙන්නේ නැහැ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන රුපියල් 35ක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ රස් ජේම්ස් මේ විදිහට 3000 ගාණක් තියෙනවා. ඔයගොල්ලෝගේ ජේම්ස් 1000ක් තිබ්බොත් රුපියල් 10යි අඩු කරගන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ මේක කරන්න කලින් අනිවාර්යෙන් ඉස්සෙල්ලාම ඩරස් ජේම්ස් එකතු කරගෙන ඉන්න ඕනේ. හරි ඔයගොල්ලෝ දන්නවා ඇති මේ විදිහට හැමදාම ඇවිල්ලා මෙතනින් ඩරස් ජේම්ස් කලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පහළ තියෙනවා මේ විදිහට browse කරලා අපිට ජේම්ස් 100ක් වගේ 200ක් වගේ ගන්න පුළුවන්. ඒ වගේම පුංචි ටැස්ක් වගේක් තියෙනවා. අන්න ඒවත් කම්ප්ලීට් කරලා ඔයගොල්ලන්ට මේ විදිහට ඩරස් ජේම්ස් එකතු කරගන්න පුළුවන්. හරි ඉස්සෙල්ලාම ඩරස් ජේම්ස් එකතු කරගෙන ඉන්න ඕන ඔයගොල්ලෝ මේ විදිහට මේ ට්‍රික් එක යූස් කරන්න නම්. හරි මෙන්න මේ වගේ පුංචි ටැක්ස් වගේක් තියෙනවා. අන්න ඒවා කම්ප්ලීට් කරපුවාම ඔයගොල්ලන්ට ජේම්ස් කලෙක්ට් කරගන්න පුළුවන්. හරි මම මේ විදිහට දැන් මේවා කරන්න යන්නේ මං ගාව වෙන account එක එකතු කරගත්ත ජේම්ස් තියෙන එකකින් ඔයගොල්ලන්ට කරලා පෙන්නන්නම් මේ ට්‍රික් එක. හරි මම මේ විදිහට දැන් ඒ account එකට ස්විච් වෙන්නම්. හරි ඔයගොල්ලොත් ඉස්සෙල්ලාම ජේම්ස් එකතු කරගන්න ඕනේ මේක කරන්න කලින්. හරි ඔයගොල්ලන්ට පේනවා දැන් මේ account එකේ මගේ 4000 ගාණක් ජේම්ස් තියෙන්නේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ account එකේ මගේ දැන් ජේම්ස් 54000 ගාණක් තියෙනවා. ඒ කියන්නේ අපිට රුපියල් 540ක් ගාණක් අඩු කරගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට තේරුණා කියලා හිතේ මම හිතනවා ඒක ජේම්ස් තියෙන්න ඕනේ අපිට අයිටම් එකෙන් ගාණක් අඩු කරගන්න නම්. හරි ඔයගොල්ලන්ට දැන් මෙතන පහළ බලා ගන්න පුළුවන් මේ විදිහට ඩිස්කවුන්ට් 100 20 30 විදිහට බලා ගන්න පුළුවන්. හරි මම දැන් හෝම් පේජ් එකට ඇවිල්ලා මොකක් හරි අයිටම් එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න. හරි ඔයගොල්ලන්ට මෙන්න මේ එයාපෝට්ස් එක සිලෙක්ට් කරලා පෙන්නන්නම් මේක කොහොමද ගාණ කියලා. හරි මේ විදිහට මම මෙතනින් buy now දීලා පෙන්නන්නම්. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති රුපියල් 8ක් තමයි ජේම්ස් වලින් අඩු වෙන්නේ මෙතන. හරි ඔයගොල්ලන්ට මේක කිසිම වැඩක් නැහැ රුපියල් 8ක් අඩු කරගෙන. හරි ඔයගොල්ලන්ට දැන් මම ට්‍රික් එක කියලා දෙන්නම් මේ 8ට වඩා කොහොමද මේකෙන් අඩු කරගන්නේ කියලා. හරි ඔයගොල්ලන්ට කලින් මම මේකනේ කියලා දුන්නේ. හරි දැන් ඒක වැඩක් නැහැ. පුංචි ගාණන්නේ අඩු වෙන්නේ ඒක ගණන් ගන්නවත් බැරි ගාණක් නිසා. හරි දැන් ඔයගොල්ලෝ කරන්න ඕනේ මේක කාට් එකට ඇඩ් කරගෙන ඉන්න ඕනේ. ඔයගොල්ලෝ සිලෙක්ට් කරගත්ත එක. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ ආයෙත් මේ විදිහට ඩරස් ජේම්ස් page එකට. ගිහිල්ලා ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙනවා පොඩියට තියෙන්නේ viewed කියලා එකක් තියෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ එහා පැත්තේ up to 120ක් off කියලා තියෙනවා. හරි viewed කියන එක උඩ ක්ලික් කරලා ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතනින් දැන් recently viewed කියලා තියෙනවා. අය in my cart කියලා බලා ගන්න පුළුවන්. හරි මං කලින් අර සිලෙක්ට් කරගත්ත hand free දෙක මේ විදිහට
මම කාට් එකට දාගන්න කිව්වා ඔයගොල්ලන්ට. ඔයගොල්ලොත් ඒ විදිහට කාට් එකට දාගන්න. ඊට පස්සේ ලේසි අපිට මෙන්න මෙතන තියෙනවා in my cart කියලා. ඔයගොල්ලොන්ගේ කාට් එකේ තියෙන හැම අයිටම් එකක්ම මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට උඩින්ම පේන ඇති මම දැන් ඇඩ් කරගත්ත iPod දෙක තියෙනවා. හරි මේක උඩ ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ක්ලික් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට පේන ඇති මෙතන කීයක් අඩු වෙනවද කියලා. හරි මේ විදිහට 780 නේ තියෙන්නේ. හරි මම දැන් මෙතනින් buy now දීලා පෙන්නන්නම් මෙතන කීයක් පෙන්නනවද කියලා. හරි ඔයගොල්ලන්ට පේන ඇති රුපියල් 101ක්ම මෙතනින් අඩු වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට මතක ඇති කලින් පාර අඩු වුණේ රුපියල් 8ක් වගේ පොඩි ගාණක්. හරි මේ ක්‍රමයට අනුව ඔයගොල්ලන්ට පේන ඇති රුපියල් 101ක්ම අඩු වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට මේ විදිහට මේක buy now දීලා ඔයගොල්ලන්ට cash on delivery හෝ නැත්නම් ඔයගොල්ලෝගේ කාඩ් එක use කරලා pay කරලා මේක ඔයගොල්ලෝගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මේ ක්‍රමේ දවසට එකපාරක් use කරලා අපි item එකක් order කරුවොත් අපිට ආය ඊළඟ දවස් වෙනකන් ඉන්න වෙනවා. මේ trick එක හරියන්නේ නැහැ එකම දවසේ item දෙක තුනක් ගන්න බෑ. හරි ඉතින් ඔයගොල්ලන්ට මේ ක්‍රමේ හරහා රුපියල් 200ක් 300ක් වුණත් අඩු වෙනවා. ඔයගොල්ලන්ට මේ විදිහට item එකේ ආපුවම මෙතන බලා ගන්න පුළුවන් මෙතන කීයක්ද අඩු වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මේ විදිහට මේ ක්‍රමයේම use කරලා ඔයගොල්ලන්ට වෙන item එකක් වුණත් මීට වඩා වැඩි මුදලක් වුණත් අඩු කරගෙන ඔයගොල්ලොන්ගේ ගෙදරට මේ items ගෙන්න ගන්න පුළුවන්. හරි එහෙමනම් මේ trick එක ඔයගොල්ලන්ට ගොඩක් වටිනවා ඇති කියලා මම හිතනවා. හරි ඔයගොල්ලෝ මේක කලින් දැනගෙන හිටියද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙන යන්න. ඒ වගේම අපේ channel එකෙන් දිගට මේ වගේ වීඩියෝස් අරගෙන එනවා. ඒ හින්දා මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක තාම subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එකත් press කරගෙන යන්න අමතක කරන්න එපා. හරි එහෙමනම් මේ වගේ තවත් අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.